මේ ඒක නෙවෙයි පුතා. ඔයාලා තාත්තා බයික් එකක් සෙට් කරලා දුන්න සුපිරි බයික් එක. එහෙමද මාමා? මොකද්ද බයික් එක? නම නම් මතක නෑ පුතා. මොකද්ද මේ නම? එන්නෙම නෑ පුතා නම මතකට එන්නෙම නෑ. මාමා හීරෝ හොන්නද? නැත්තම් සිටි 100ද? නෑ පුතා. එහෙනම් පල්සර්? ඩිස්කවරි? බොක්සර්? එහෙනම් මොකද්ද? නෑ පුතා. මොකද්ද? ප්ලෑන්ටි. ඈ? මල්මල්ද? පිස්සුද පුතා. මං වාහනේට එක ස්ටිකර් එකක් ගහන්න. මං කැමති නෑ ඌවට. නෑ මාමා. ප්ලෑන්ටි කියන්නේ යට අඳවන්නේ. ප්ලෑන්ටි නෙවෙයි ප්ලැටිනම්. ඈ? ඒකද උඹ මගේ මල්මල්ද කියලා හිවේ? දෙනවා මල්මල් නේ බතිකුත් එක්ක රේන්දේ වික්කවන්න. මේ මාමා මේ ඔයා නිකන් වචන වලද්දලා අපිට ඕවට එන්න බෑරිද? හරි මේ මට වචනයක් වැරදුනා. ඒකට උඹට hina වෙන්න වැඩක් නෑනේ. හරි මාමා. ඒක නෙමෙයි. ඔයා බයික් එකක් ගත්තා නම් ඇයි ඔය බයික් එන්නේ? ඔය බයික් එක. ගැරේජ් එකේ පුතා. අද උදේම ගිහින් දාලාලු. ඒක මිස. මම බැලුවා අපේ තාත්තා දුන්න ප්ලෑන් එක කොහමද හිල් නැතුනේ කිව්වා. එහෙමද? ඉඳපන් මම කවද පියදා සම්පෙන්ට එන්න. සල්ලි ප්ලාස්ටික් කරලා තියාගන්න කියපන් ඈ. දේ මාමා. ඉදිකටුක නූලකුයි මතක් කරලා අලන් එන්න ඈ. එහෙම කරේ ඉදිකටුක නූලකුයි. නෑ ඔයාගේ ප්ලෑන් ටික හිල් ටික මහලා දෙන්න. නෝ මෙතන අපිත් එක්ක ප්ලෑන් ටික ගැන කතා කරමු. ඉඳපන් කොහොමද වැඩක් කරන්න උඹලාට? එනවා මෙතන.